ලක් වනිතාභිමානී සම්මානවලට 2026 ආරම්භ කරන්න සියලු කටයුතු මේ වෙනකොට සූදානම් කරලා තියෙන්නේ. දැන් හෙට දවසේදී සවස් වරුවේ BMSH පරිශ්‍රයේදී මේ පවත්වන සියලු කටයුතු සූදානම් බව අපි පූර්ව ප්‍රචාරක පට තුලින් බොහෝ වෙලාවල් වලදී ඔබට කතා කළ විස්තර කියලා තියෙනවා. ඒ නිසාම තමයි මේ සම්මානවලට දවසක් වගේ පුංචි කාලයක් තියාගෙන අපි අද දවසේදී Iconic Awards Private Limited ආයතනයේ අධ්‍යක්ෂකතුමන්ව මුණ ගැහෙන්න ආවේ මේ පිළිබඳව අහන්න. ඒ නිසා දේශමාන්‍ය අසංකාත පත මහත්මයා අපිට කියනවා අයබෝවන්. හොඳයි. දැන් එතකොට මේ කාන්තාවන් වෙනුවෙන් මෙහෙම සම්මානවලක් පැවැත්වීම කියන කොටස ඇතුළෙම මේකේ ලොකු බරක් තියෙනවා. මේ සම්මානවල ඇතුළේ ඇගයීමක් කරනවා කියන එක ඉච්චර ලේසි නෑ. අපි කියනවා නේද කාන්තාවන් එක වැඩ කරනවා කියන කතාව ඇතුළෙම. ඒ නිසා කොහොමද ඇත්තටම මේ සම්මානයේ බර වගේම තමයි වගකීම ඔබට දැනෙන්නේ? මේක බර කිව්වොත් එහෙම දරා ගන්න බැරි බරක්. ඔබ සඳහන් කරපු ආකාරය කාන්තාවත් එක්ක වැඩ කරන එක හරිම අමාරුයි. ඊට වඩා අමාරු දෙයක් තමයි ඔවුන් ඇගීමට ලක් කරන එක. ඉතින් අපි ආයුධම්පත් 5000ක් අතරින් 60කට ආසන්න ප්‍රමාණයක් තමයි මේ පාර තෝරගත්තේ ලක්වනිතා අභිමානී සම්මාන උත්සවයට. හොඳයි. දැන් එතකොට මේ ආරම්භයේදී සියලු කටයුතු සූදානම් වෙනකොට සූදානම ගැන තහන්න ඕනේ. කොහොමද ජයටම තියෙන බලාපොරොත්තු වෙනවා මං හිතන්නේ. අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ ලොව ප්‍රථම අගමැතිතුමිය බිහිවුණේ ලංකාවේ. සිරිමාව බණ්ඩාරනායක. එතුමිය නමින් හැදුණු BMICH පරිශ්‍රයේදී තමයි මේ උත්සවය පැවැත්වෙන්නේ. ඒක තමයි කාන්තාවන්ට දෙන්න පුළුවන් ලොකුම අභිමානය. ඉහළම අභිමානය බවට පත් වෙන්නේ. ඒ නිසා ඉතින් හෙට හවස් වරුවේදී ආරම්භ කරන්න සූදානම් වෙලා තියෙන මේ ලක්වනිතා අභිමානී සම්මාන වල වෙනුවෙන් සුබ පැතුම් එකතු කරන්න ඕනේ. එහෙනම් ඉතින් සියත TV නාලිකාවේ මාධ්‍ය අනුග්‍රහයත් එක්ක තමයි මේක පැවැත්වෙන්නේ. අපි එහෙනම් සම්මාන වලදී මුණ ගැහිම සියලු කටයුතු සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන අධ්‍යක්ෂකතුමනි. බොහොම ස්තුතියි අයබෝවන්. බොහොම ස්තුතියි. හොඳයි. ඉතින් මේ ලක්වනිතා අභිමානී සම්මාන වල 2026 පිළිබඳව අභිමානය ඔබයි ඔබ ළඟින් ඉන්නම්. LCB Finance අභිමානී නවමානය.